හැමෝම මේ දවස්වල මොනාට හරි ඇඩික්ට් වෙලා ඉන්නේ. ඩ්‍රග්ස් පාවිච්චි කරන එක, ෆෝන් බලන එක, සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන එක වගේ දේවල්. මෙහෙම එක එක දේවල් වලට අපි ඇඩික්ට් වෙන එකෙන් වෙන්නේ අපි පතන් නැති ලයිෆ් ස්ටයිල් එකකට අපිව නිකම්ම හුරු වෙලා යන එකයි. මටත් උනේ ওই ටිකම තමයි. මං කොච්චර try කරත් ෆෝන් බලන්න නැතුව ඉන්න, සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන්න නැතුව ඉන්න. මට ඕක උපරිම කරගන්න පුළුවන් උනේ දවසයි නැත්තම් දවස් දෙකයි. දැන් උපරිම වුණොත් සතියක් අල්ලගෙන ඉඳී. හැබැයි මේ වෙනකොට දැන් මට මගේ ඇඩික්ෂන් ඔක්කොම නවත්ත ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් බය වෙන්න එපා. මට මේ හරි ගියපු සිස්ටම් එක අද මම ඔයාලට කියලා දෙනවා. කොහොමද මම මේක නවත්ත ගත්තේ කියලා. ඒ වගේම කියන්න ඕනේ මගේ පැත්තෙන් කරන පුංචි උදව්වක් විදිහට ඔයාගේ නරක හැබිට්ස් ටික ට්‍රැක් කරගන්න, ඒ නරක හැබිට්ස් වෙනකොට හොඳ හැබිට් රීප්ලේස් කරගන්න කියලා මම ඔයාට ෆ්‍රී ඔෆ් චාර්ජ් පොඩි හැබිට් ට්‍රැක් එකක් arrange කරලා තියෙනවා. ඔයාට පුළුවන් එක පල්ලෙහා තියෙන description එකේ link එකෙන් download කරගන්න. download කරන්ගේ copy එකක් අරගෙන ඔයාගේ හැබිට් ටිකත් ඔයා ට්‍රැක් කරලා ගානට ඔයාගේ මේ ඇඩික්ෂන් ටික ඔයාට නවත්ත ගන්න පුළුවන්. මේ ඔයාට තියෙන ඇඩික්ෂන් එකෙන් ගැලවෙන්න කලින් අපි බලන්න ඕනේ මොකක්ද මේ ඇඩික්ෂන් එකක් කියන්නේ කියලා. එතකොට තමයි ඔයාට full understanding එකක් කියන්නේ කොහොමද මේකෙන් හරියට ඔයා ගැලවෙන්න ඕනේ කියලා. අපි මොකක් හරි අපේ මොළයට විනෝදාස්වාදයක් දෙන ක්‍රියාවක් කරනවා නම් හරියට නිකන් චොකලට් කෑල්ලක් කන එක, වීඩියෝ ගේම් එකක් ගහන එක, නැත්තම් ෆෝන් බලන එක වගේ දේවල් කරනවා නම් අපේ ඇඟේ තියෙන මේ ඩොපමින් මට්ටම ඉහළ යනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට අපිට සතුට ඇති වෙනවා. මේ ඩොපමින් ස්පයික් එක උඩට ගියාට මේක ආයේ ටිකකින් පල්ලෙහාට එනවා. ඔන්න ඔතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්න. මේක පහළට ආවට අපේ අර කලින් තිබ්බ සාමාන්‍ය මට්ටමට එන්නේ නැහැ. මේක අපේ තියෙන බේස් ලයින් එකට වඩා යටට යනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට of course අපිට හැම වෙලෙම මහන්සි ගතියක්, මොටිවේෂන් නැති ගතියක්, ෆෝකස් කරලා වැඩක් කරගන්න බැරි ගතියක් වගේ දේවල් දැනෙන්න ගන්නවා. කොටින්ම කියනවා නම් ඔයා දවස් 30ෙම කිසිම වැඩක් නොකර ඇඳට වෙලා ඉන්නවා වගේ දෙයක් මේ කියන්නේ. අනිවාර්යෙන්ම ඔයාටත් මෙහෙම දැනිලා ඇති. අයියෝ අද නම් මෙලෝ වැඩක් කරගන්න බෑ. දවසම ඇඳේමයි මොන කාලකන්නිකමක්ද මේ. දැන් ඔයා දන්නවා ඒකට හේතුව ඇයි කියලා. ඔයා ඩොපමින් හයි ස්පයික් එකක් වෙන්න ක්‍රියාවක් කරනවා. ඒ ක්‍රියාවේ ප්‍රතිඵලයක් විදිහට ඩොපමින් උඩට යනවා. උඩට ගියපු ඩොපමින් ටික වෙලාවකින් ආයෙ පහළට එනවා. මේක සාමාන්‍ය මට්ටමට වඩා ගොඩක් පහළට යනවා. ඒ නිසා ඔයාට සාමාන්‍ය ක්‍රියාවල තියෙන අර එන්ජොයිමන්ට් එක දැනෙන්නේ නැති වෙනවා. ඒකෙන් ඔයාට සතුටක් එන්නේ නැති වෙනවා. හැබැයි මේ ඩොපමින් මට්ටම පහළ ගියාට අපේ මොලේ කැමති නැහැ මේක පහළම තියන්න. එයාට ඕනේ මේක ආයෙ උඩට ගන්න. ඉතින් එයා මොකද කරන්නේ? ඔයාට ප්ලෙෂර් එකක් ඇති වෙන ඇක්ටිවිටීස් ආයෙ කරන්න ඔයා පොළඹවනවා. ඉතින් මෙහෙම තමයි ඔයා එක ෆෝන් වීඩියෝ එකක් බලනවා, ඩොපමින් ස්පයික් එකක් වෙනවා, ඊට පස්සේ ඒක ආයෙ පහළට එනවා, ඊට පස්සේ ඔයාට බෝරින්, ඊට පස්සේ ආයෙ ඔයාට ඩොපමින් ඕනෙනවා. ඉතින් ඔයා ආයෙ ෆෝන් එකක් බලනවා. ඔහොම තමයි ඔයා දවසට 2-3 පාරක් ෆෝන් බලන්නේ. ඔයා කොච්චර try කරත් ඔයාට නවත්ත ගන්න බැරිලා තින්නේ ඒකයි. දැන් ඔයා දන්නවනේ අයිවාට දවසට එක පාරක් විතර ෆෝන් එකක් බලලා ඉන්න අමාරු කියලා. ඉතින් ඔයා මේ විදිහට දවසට 2-3 පාරක් මේ ඇක්ටිවිටීස් කරන්න ගත්තාම ඔයාගේ ඩොපමින් මට්ටම උඩට පහළට නිකන් රෝලර් කෝස්ටර් එකක් වගේ මේක කන්ටිනියු වෙන්න ගන්නවා. ඇත්තටම මේක හෙල්ති දෙයක් නෙමෙයි. මේක හොඳ නැහැ. මේක ඔයාගේ ඇඟට හුරු නැති දෙයක්. ඉතින් මේ ඩොපමින් හයි විදිහට ඉන්ක්‍රීස් වෙලා තියෙන එකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට වෙන්නේ කාලයත් එක්ක ඔයාට ස්ලෝ රිවෝඩ් දෙන වැඩ කරන්න බෝරින් වෙන එක. උදාහරණයක් විදිහට කියනවා නම් පොතක් කියද ඩොපමින් ඉන්ක්‍රීස් වෙන්නේ හිමීට ඔයා ෆෝන් වීඩියෝ එකක් බලන එකට කම්පෙයාර් කරලා බලද්දි. අන්න ඒකයි ඔයා මොකක් හරි දෙයකට ඇඩික්ට් වෙලා ඉන්නවා නම් ඔයාට සාමාන්‍ය ක්‍රියාවක් කරන්න බැරි. මොකද ඔයකින් ඔයාට හම්බෙන රිවෝඩ් එක හම්බෙන්නේ ස්ලෝ එකේ. පාඩම් කරන එක, වැඩක් කරන එක, මේවල ඔක්කොම රිවෝඩ්ස් ඔයාට එන්නේ පස්සේ. දැන් පාඩම් කරොත් තව අවුරුද්දකින් තමයි එක්සෑම් ලියලා ඔයාට රිවෝඩ් එක හම්බෙන්නේ. අන්න ඒකයි කියන්නේ ඔයා මොකක් හරි දෙයකට ඇඩික්ට් වෙලා නම් ඔයාට ගොඩක් අමාරුයි ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු ටික කරගෙන යන්න. ඉතින් මම කලින් කිව්වා වගේ ගොඩක් වෙලට මේක මටත් තිබ්බ ප්‍රශ්නයක්. මම හැමෝගෙම වගේ ඇහැවා මම මේකට මොකද කරන්න ඕනේ කියලා මම YouTube වීඩියෝස් බැලුවා. ඒ හැම එකම වගේ ගොඩක් තිබ්බේ ඕවා ඔක්කොම ඇඩික්ෂන්. ඕවා වගේ මොලෙන් ඔයාටම කියා ගන්න දේවල් ඔයා විසින්ම තමයි ඕවා නවත්ත ගන්න ඕනේ. එහෙම කියලා මාත් හිතුවා හරියනම් මේක මගේ ෆෝල්ට් එකක් වෙන්න ඇති. මං කොහොම හරි බලන්න නැතුව ඉන්නවා. මං කොහොම හරි අද සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන්න නැතුව ඉන්නවා කියලා හිතාගත්තට මට එහෙම ඉන්න බැරි වුණා. මොකද කියනවා නම් මේ ඔක්කොම වගේ හැබිට්ස් මගේ ඩේලි රුටීන් එකට ඇඩ් වෙලා තිබ්බේ. හරියට නිකන් දත් මදිනවා වගේ උදේට නැගිට ගමන් මං කරන්න එකම එක දෙයයි. ෆෝන් එක ගන්නවා, සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරනවා, ෆෝන් බලනවා, ගේම් ගහනවා, ඇඳට එනවා, නිදා ගන්නවා. ඔය ටික ඔය විදිහටම කන්ටිනියු වුණා. ඉතින් මේ චැලෙන්ජ් එක මං කොහොමද ගෝ ත්‍රූ කරේ කියලා ඔයාට ස්ටෙප් බයි ස්ටෙප් මං දැන් කියනවා. එකටම ඔයා පිළිගන්න ඕන ඔයා මේකට ඇඩික්ට් වෙලා කියලා. මොකද එහෙම වුණොත් විතරයි ඔයාට මේකෙන් ගැලවෙන්න මොකක් හරි කරන්න පුළුවන්.
ඒක විමකක්ද මට ඉස්සර අම්මා හෙනට බයිනවා ඔහ ගේම් ගහන් ඩඩෙක්ට වෙලා කියලා ති මං යායට කියන එකමද යම මට සෙල්ලං ගන්න කවරුත් නැහැනේ ඒකයි මම මේ ගේම් ගහන්න කියලා හැබැයි එහෙම කියලා මම දවසට පැය 9ක් 10ක් අතර වෙලාවක් ගේම් ගහනවා මම දන්නේම නැතුව මම මේකට ඇත්තටම ඇඩික්ට් වෙලා ඉතින් කාලෙත් එක මට තේරුණා අපේ අම්මා කියපුක ඇත්ත මම ඇත්තටම මේකට ඇඩික්ට් වෙලා තමයි මම මේකට මොකක් හරි කරේ නැත්තම් මට කෙල වෙනවා කියලා ඉතින් මං ඇඩික්ට් වෙලා කියලා පිළි අරගෙන මං විසින්ම පිළිගත්ත මම මේකට ඇඩික්ට් වෙලා ඉන්නේ කියලා පිළි අරගෙන මම බැලුවා මට ඒකට මොකද්ද කරන්න පුළුවන් කියලා. ඉතින් මෙහෙම දවසට පැය 9ක් 10ක් ගේම් ගැහුවොත් අනිවාර්යයෙන්ම කෙල වෙනවා. ඔයත් ඒක දන්නවා. ඉතින් මම මොකද ඒකට එකටම කරේ මේ පැය 9න් පැය 2ක් විතර අරගෙන වර්ක් අවුට් කරන්න ගත්තා. මම ජිම් එකට යන්න ගත්තා, පොඩි වෝක් එකක් දාන්න ගත්තා. ඔය වගේ පොඩි දේවල් කරන්න ගත්තා. ඉතින් මම මේ ගොඩක් වෙලට කරේ ෆිට්නස් වීඩියෝස් බලන එක, කොහොමද එක්සර්සයිස් කරන්න කියලා බලන එක. මේකෙන් වෙච්ච එකම හොඳ දේ තමයි මගේ ඩොපමින් මට්ටම එකපාරේ ඉන්ක්‍රීස් වෙන්නේ නැතුව කාලෙත් එක්ක ලස්සනට ඒක ටික තමයි වැඩි වුණේ. ඉතින් අර එකපාර ඩොපමින් ස්පයික් එකක් නැතුව මේක සාමාන්‍ය විදිහට වැඩි වෙද්දී මට මාර මං ගැන ගේට්ෆුල්නස් එකක් ඇති වුණා. සෝ ඉතින් මං කරන්න ගත්තා මගේ මේ අනවශ්‍ය විදිහට ඩොපමින් ස්පයික් වෙන ඇක්ටිවිටීස් ටික මගේ හොඳ හැබිට්ස් එක්ක රීප්ලේස් කරන්න ගන්න. මම මෙහෙම කිව්වට මේක එකපාර එහෙම කරගෙන යන්න බෑ. මාත් එකටම පැය 9න් පැය 2යි වර්ක්අවුට් කරන්න ගත්තේ. තුරු පැය 7ම ආයේ ගේම් ගැහුවා, ආයේ සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරා. එහෙම තමයි මේකේ හැටි. හැබැයි ඔයා පැය 2ක හරි පොඩි ප්‍රෝග්‍රස් එකක් කරන් තියෙන. ඉතින් ඒකට ඔයා සතුටු වෙන්න. එහෙම ඔයා කාලෙත් එක්ක කරගෙන යද්දී ඔයාගේ අර ඕවරෝල් ටයිම් එකෙන් ඔයාට මේක ටික ප්‍රෝග්‍රස් එකත් එක්ක අඩු කරගන්න පුළුවන්. ඒ ඔයාටත් කරන්න තියන්නේ මෙච්චරයි. ඔයාටත් ඕනේ මොලේ රීසෙට් කරගන්න නම් ඔයාගේ ඔය හයි ඩොපමින් රිලීස් වෙන ඇක්ටිවිටිස් ටිකක් තියෙනවා නරක හැබිට් ටික. ඔය හැබිට් ටික රීප්ලේස් කරන්න ගන්න හොඳ හැබිට්ස් වලට. හරියට කියනවා නම් පොතක් කියවන එක, නැත්නම් චිත්‍රයක් අඳින එක, අඩුම තරමේ පොඩ්ඩක් යාළුවෙක් එක්ක කතා කරලා සෝෂලයිස් වෙන්න හරි බලන්න. එතකොට ඔයාට මේක ටික අඩු කරගන්න පුළුවන්. හැම වෙලේම අර නරක හැබිට් එකට දෙන කාලය අඩු කරන්න. මොකද කියනවා මමත් කොච්චර කන්සිස්ට් වෙලා වැඩ කරත් මාත් දවසට එකපාරක් හරි ආයෙමත් මේ ෆෝන් වලට ඇඩික්ට් වුණා. ඉතින් මේකිනුත් එහාට අපිට කරන්න දෙයක් නැද්ද? තියෙනවා. ඒක තමයි මොකක් හරි දෙයකට ඔබ්සෙස් වෙලා වැඩ කරන්න ගන්න එක. ඒ කිව්වේ මොකද්ද? හරියට නිකන් ඔයාට අලුත් හැබිට් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන එක වගේ දෙයක්. උදාහරණයක් විදිහට කියනවා නම් මම මේ දැන් මේ දවස්වල පොතක් ලියන්න try කරනවා වගේ. මම ඒකට කොච්චර ඔබ්සෙස් වුණාද කියනවා නම් මම දවස පුරාම කරේ මම මොනවාද පොතේ ලියන්නේ, කොහොමද මේ පොත ලියලා ඉවර කරන්න කියන වගේ දේවල් ගැන හිතන එක. ඉතින් ඒකෙන් උනේ අර හැබිට් එකට දෙන කාලය අඩු වෙච්ච එක. ඉස්සෙල්ලා වගේමයි. ඒක කාලයත් එක්ක කරගෙන යද්දී මට මේ ෆෝන් බලන එක, වීඩියෝ ගේම් ගහන එක වගේ ඇඩික්ෂන් වල තියෙන අර ඉන්ට්‍රස්ටින් එක ටික අඩු වෙලා ගියා. මොකද දැන් මට ඉන්ට්‍රස්ටින් එක තියෙන අර වගේ අලුත් හැබිට්ස් වලට. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට ඔයාට අර පරණ ඇඩික්ෂන් වලින් ආවන සිතුවිලි වගේක් ෆෝන් එකක් බලමු, තව එකක් බලමු වගේ සිතුවිලි ටිකක් මේවා ඔක්කොම හොඳ සිතුවිලි වලට නිකම්ම රීප්ලේස් වෙන්න ගන්නවා. අද මම මොනවද පොතේ ලියන්නේ? අද කොහොමද මේක ඉවර කරගන්නේ? අද කොහොමද පිටු 10ක් ලියන්නේ? අන්න ඒ වගේ හොඳ සිතුවිලි වලට මේක ටික රීප්ලේස් වෙන්න ගන්නවා. හැබැයි ඔයා මේක කරගෙන යද්දි ඔයාට අනිවාර්යයෙන්ම හිතෙනවා තව එක ෆෝන් වීඩියෝ එකක් බලමු, තව එකයි අදට විතර චූටි ස්මෝක් එකක් දාමු, තව එක ගේම් එකක් ගහමු වගේ දේවල්. මෙහෙම සිතුවිලි ඔයාට එනවා නම් ඔයා කවදාවත් හිතන්න යන්න එපා අම්බෝ අද නම් තව එකක් බලන්න හොඳ නැහැ. අම්බෝ වීඩියෝ ගේම් නම් ගහන්න හොඳ නැහැ. මම දැන් වීඩියෝ ගේම් ගහන එක නවත්තලා තියෙන්නේ. ඔයා හැම හිතන එකෙන් වෙන්නේ ඔයාවේ ඇක්ටිවිටි එක කරන ආයමත් පෙළඹ වෙන එකයි. ඒ සිතුවිල්ල සිතුවොත් කරන්න නැහැ කියන සිතුවිල්ලත් ඇති ඔයාව ඒක කරවන තැනට ආයෙ යොමු කරන්න. ඉතින් ඒකට ඔයාට කරන්න පුළුවන් ඒ වෙලේට ඒ සිතුවිලි ආවහම ඔයාගේ මොකක් හරි ග්‍රේට්ෆුල්නස් මෙමරි එකක් මෙමරයිස් කරගන්න. එක්කම මොකක් හරි දෙයකට ඔබ්සෙස් වෙලා වැඩ කරලා අචීව්මන්ට් එකක් ගත්ත එකක් හරි, ගෝල් එකක් අචීව් කරගත්ත එකක් හරි, මොකක් හරි අර ඔයාට සතුට දෙන මෙමරි එකක් මෙමරයිස් කරගන්න. එතකොට අර සිතුවිලි වෙනුවට ඔයාගේ අචීව්මන්ට් වලින් ගත්ත සිතුවිලි ඔක්කොම රීප්ලේස් කරගෙන යනවා. නිකමට හිතන්න ඔයා දැන් ෆෝන් බලන්නෙත් නැහැ. ඔයා සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන්නෙත් නැහැ. ඔයා මේ දෙක කොහොම හරි හදා ගන්නවා. හැබැයි එහෙම හදාගෙන ඔයා ඒ වෙලෙට එන මුකුත් කරන්නෙත් නැහැ. ඔයා ඇඳට වෙලා ඔහෙ ඉන්නවා. මෙහෙම ඇඳට වෙලා ඉද්දී ඔයාට කාලෙත් එක්ක එන්න පුළුවන් සමහර විට නිකන් අර හෝප්ස් නැති ගතියක්. මම මොකද්ද මගේ ජීවිතෙත් එක්ක කරන්නේ? මට කිසිම අයිඩියා එකක් නැහැනේ. මේ වගේ බෝරින් සිතුවිලි එක්ක ඔයා මෙන්ටලි ඩවුන් වෙලා ඉන්න පුළුවන්. මේකත් හොඳ නැති දෙයක්. මේකිනුත් ඔයා පෙළඹෙන්න පුළුවන් ආය අර නරක හැබිට්ස් ටික කරන්න. ඒක වෙයි මොකද්ද? මොකද කියනවා නම් මොලේ කැමති නැහැ මේ විදිහට බෝරින් එකේ ඉන්න. එයාට ඕනේ ප්ලෙෂර් එක. ඉතින් එයා මොකද කරන්නේ? ඔයා බෝරින් වෙලා ඉද්දී ඔයාට ප්ලෙෂර් එක වැඩි කරවන්න ආයෙ අර නරක හැබිට්ස් ටික ඔයාට කරවන්න ඔයා පොළඹවනවා. ඔන්න ඕකයි වෙන්නේ. ඕකෙන් ඔයා ආයෙමත් ෆෝන් එකක් දෙකක් බැලෙන්න යවෙනවා.
අන්න ඒකවා දවස තිස්සම කිසිම වැඩක් කරන්න ඇතුවෙදී වට නරක හැබිට් වැඩිපුර වෙන්නේ. දවට ඒකත් තේරෙනවා ඇති. ඉතින් මේක ගොඩක්ම වෙන්නේ ඔයාගේ මෙන්ටල් හෙල්ත් එක අවුල් ගියාම. ඒ කියන්නේ ඔයාට එපා වීමක් දැනෙන්නේ නැත්තම්. ඔයාට අයමත් ටක් ගාලා සතුට එන ක්‍රියාවක් කරන්න ඕන වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ බෑඩ් හැබිට්ස් වලට ඔයාව පෙළඹ වෙන එක එතනින්ම නැවතිලා යනවා. දැන් ඔයාට තේරෙනවානේ. මේකෙන් සරලවම මේ කියන්නේ ඇඳට වෙලා ඔය කාලකන්නෙක් වගේ ඉන්න එපා. එහෙම හිටියොත් නෑ ඇඩික්ෂන් වලට යන්නේ. මොකක් හරි වැඩක් කරන්න ගන්න. එතකොට බෝරින් වෙන්නේ නැහැ. එතකොට එතනින් ඔයාගේ ඇඩික්ෂන් ටික නවත්ත ගන්න පුළුවන්. ඉතින් හොඳ මෙන්ටල් හෙල්ත් එකක් පවත්වා ගන්න ඔයාට පුළුවන් මෙඩිටේෂන් සෙෂන් එකක් කරන්න, ඔයාට තියෙන දේවල් වලට පොඩ්ඩක් ග්‍රේට්ෆුල් වෙන්න, යාළුවොත් එක්ක කතා කරන්න, පොඩ්ඩක් සෝෂලයිස් වෙන්න, වර්ක්අවුට් කරන්න පටන් ගන්න, හෙල්ති විදිහට කෑම ටිකක් කන්න, ඕන තරම් දේවල් තියෙනවා ඔයාට ඔයාගේ මෙන්ටල් හෙල්ත් එක ඉන්ක්‍රීස් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ටිකක් කරලා ඔයාගේ මෙන්ටල් හෙල්ත් එක හොඳ තැනකට ගන්න. ඉතින් මම මේ දැන් කිව්ව දේවලුත් එක්ක ඔයාට අනිවාර්යයෙන්ම මේ ඇඩික්ෂන් ටික නවත්ත ගන්න පුළුවන්. ඔයාගේ තියෙන ඕනම ඇඩික්ෂන් එකක් මේ සිස්ටම් එක හරහා ඔයාට අද ඉඳලා නවත්ත ගන්න පුළුවන්. ඉතින් බය වෙන්න එපා. ඔයා කලින් සතියේට දවස් 7ම ෆෝන් බලපු කෙනෙක් නම් මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයා දැන් ෆෝන් බලන්නේ සතියේටම දවස් 2යි නම් ඔයා සතුටු වෙන්න. ඔයා පොඩි හරි ප්‍රෝග්‍රස් එකක් කරන් තියෙන්නේ කියලා. පොඩි නෙමෙයි අතරම ලොකු ප්‍රෝග්‍රස් එකක් කරන් තියෙන්නේ. ඉතින් මේක කාලෙත් එක කරගෙන යන්න, නවත්තන්න එපා, අතාරින්න එපා. හැමදේ මෙහෙම තමයි ටික ප්‍රෝග්‍රස් කරන්න. එතකොට ඔයාට මේ ඇඩික්ෂන් ටික නවත්ත ගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේ මම ඔයාට පොඩි හැබිට් ට්‍රැක් එකක් මං ගානේ arrange කරලා තියෙනවා. ඔයාට පුළුවන් ඒක download කරලා ඔයාට කැමති විදිහට ඒකට ඔයාගේ හොඳ හැබිට්ස් දාලා ඒක ලස්සනට කන්ටිනියු කරගෙන යන්න. මං හිතනවා ඒකත් ඔයාට උදව් වෙයි කියලා. ඔයාට තාමත් හිතනවා නම් ෆෝන් වීඩියෝ එකක් බැලුවට මොකද සෝෂල් මීඩියාට පොඩ්ඩක් ස්ක්‍රෝල් කරාට මොකුත් වෙන්නේ නැහැනේ. ඒක ස්මෝක් එකයි ඉන්න දාන්නේ. අයියෝ කොච්චර ලොකු දෙයක්ද වගේ දේවල් ඔයාට තාමත් හිතනවා නම් සමහර විට ඔයා දන්නේ නැතුව ඇති මේ සොසයිටි එකට මොකද්ද වෙන්න යන්නේ කියලා. ඔයා මේ දේවල් කරොත් ඔයාට මොකද වෙන්න යන්නේ කියලාවත් ඔයා දන්නේ නැතුව ඇති. ඉතින් ඒ දේවල් දැනගන්න ඔයාට පුළුවන් මම ඒකටත් වීඩියෝ එකක් දාලා තිනවා. මෙන්න මෙතනින් ඒක බලා ගන්න. ඔයාට ගෙදර දොරේ වැඩත් තනියම කරන්න වෙයි. මොකද ඔෆිසර් නිසා සමහරලාට මම ගෙදර එන්න පරක්කු වෙනවනේ. එතකොට මේකද පිරිමින්ට ඉස්සරහට කරන්න වෙන්නේ. ගෙදරට වෙලා බලන් හෝදන එක. ඔයත් ජීවත් වෙන්නම් මාලේ ඔහේ ජීවත් වෙලා